හරි. දැන් ඔයාලයි බලන්නේ නැති වර්මි කොම්පෝස්ට් ටැංකියකට කෑම දාපු අවස්ථාවක් සහ ඒ කෑම කෑවට පස්සේ වර්මි කොම්පෝස්ට් ටැංකිය කොහොමද තියෙන්නේ කියලා ඔයගොල්ලෝ දැන් දකින්න ඇති. ඒක ඕන තරම් පෙන්නලක් තියෙනවා. ඔන්න අදත් පෙන්නවා. ඒ කියන්නේ මෙන්න මේ වගේ ලස්සන වෙල්වට් එකක් විදියට තියෙන්න ඕන. මේ ඒ පොහොර හැදුනට පස්සේ ඊට පස්සේ ආපහු තියෙන්නේ අඟල් දෙකෙන් දෙකට කෑම දාලා ආපහු කරගෙන යන්න. රයිට්. අද ඔයගොල්ලන්ට තව පණිවිඩයක් මම දෙන්න ඕන. ඒ තමයි මේ අපි මේ වර්මි කොම්පෝස්ට් හදන මේ අයිසේනියා ෆෙටිඩා කියන මේ සතා ගැන මේ පණුව ගැන අපි කතා කරනකොට ඔයගොල්ලන්ට කියලා තියෙනවා හැමතිස්සෙම මේ පණුව ආහාරයට ගන්නේ අමු ගොම. ඒ කියන්නේ එළහරක්ගේ හෝ මීහරක්ගේ අමු ගොම පමණයි. වෙන කිසිම දෙයක් කිසිම හේතුවක් මතවත් මේගොල්ලෝ ආහාරයට ගන්නේ නැහැ. ඒවයි ජීවත් වෙන්නත් බෑ කියලා මම ඕගොල්ලන්ට පර්යේෂණ ගොඩාක් වලින් කියලා තියෙනවා. එතකොට දැන් ඔයාලට බලන්න පුළුවන් තව පර්යේෂණයක් මම මේ බොහොම ළඟදි කරා මීට දවස් 10කට විතර උඩදී මේ මතු පිටපස් හොඳට හලලා පිරිසිදු කරලා මේ මතු පිටපස් වලට මම ගැඩවිල්ල දැම්මා සෑහෙන ලොකු ප්‍රමාණයක්. ඒ කියන්නේ මේ වගේ අතෙන් එකක් ගැඩවිල්ල දාලා දැන් දවස් 10ක් විතර වෙනවා. දැන් මම ඕගොල්ලන්ට බලන්න පුළුවන් මේ බලන්න එකම ගැඩවිල්ල එක්කත් ආශාවට මේක අතරේ නැහැ. හරි මේවා ඕගොල්ලන්ටත් කරන්න පුළුවන්. මේ 아무තු ලැබ් වල කරනව නෙවෙයිනේ. එකම පණුව එක්කත් නැහැ. ඒ කියන්නේ සම්පූර්ණම පණුව මේ සාමාන්‍ය පස්වල දවස් 10ක් සතියක් දෙකක් ඉන්නකොට දිය වෙලා යනවා. ඒ කියන්නේ එහෙනම් මොකක්ද තවත් සාක්ෂියක්? මෙයා අමු ගොම හැර වෙන කිසිම මාධ්‍යයක ඉන්නේ නැහැ. ඔය ඉදුණු එළවලුද, පළතුරුද, කෙසෙල් ගස්ද ඒවයි අතර ඉන්නේ නැහැ. මෙයා ඉන්නේ අමු ගොම වලවල් ආශ්‍රිතව විතරයි. එතකොට ඕගොල්ලෝ කිව්වොත් අපි අතන දැක්කා මෙතන දැක්කා කියලා අයිසේනියා ෆෙටිඩා නෙවෙයි. මොකද පණුව දහස් ගාණක් ලෝකේ පුරාම ඉන්නෝ. ඒ පණුව අතරින් තව ඒ එක ළඟ වගේ තියෙන පණුව තමයි ඒ දකින්න හම්බ වෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පණුව ගැන හොය දැන් ඉස්සර වගේ ඉන්න ඕනේ නැහැ. අපෙන් පණුව ඔයාලට ඕන තරමක් ගන්න පුළුවන් සාධාරණ මිලකට. පණුවෙක් සාමාන්‍යයෙන් ආසන්න වශයෙන් රුපියලක් විතර වෙන්නේ. පණුව 10000ක් කරොත් රුපියල් 10000යි. ඔයගොල්ලන්ට 10000 නේ පණුව 15000ක් විතර ඇත්තටම හම්බ වෙනවා. එතකොට ඒ පොඩි ගානකට දෙන්නේ. ඉතින් ඒක නිසා පණුව හොය ඉන්න දෙයක් නැහැ. මේ සුපිරියට පොහොර හදන මේ පණු වර්ගය ඕගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. ඊළඟට ඕගොල්ලන්ට මේ සාමාන්‍යයෙන් අපිත් එක්ක නිරන්තරයෙන්ම සාකච්ඡා කරනකොට අහන කියන ප්‍රශ්න කීපයකට උත්තර දෙන්නම් මේ වෙලාවේ. ඒ තමයි මේක නිෂ්පාදනය කරන්න සුදුසුකම තමයි ඕගොල්ලන්ට නොකඩවා අමු ගොම හෝ අමු ගොම එළහරක්ගේ හෝ මීහරක්ගේ තොග වශයෙන් ලබා ගැනීමේ හැකියාව තියෙන්න ඕන. ගෙදර යනකොට පාරයිනේ තියෙන ගොම බෙට්ටක් අරගෙන එහෙම නැත්නම් ගොම පොඩ්ඩක් කාගෙන් හරි ඉල්ලගෙන එහෙම මේ වැඩේ කරන්න බෑ. ඒවට එහෙම කරන්න එපා. ඒක අමාරු වැටෙන වැඩක්. ඒක නිසා මේක කරන්න නම් අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට එළහරක්ගේ හෝ මීහරක්ගේ අමු ගොම තොග වශයෙන් දීර්ඝ කාලීනව ලබා ගැනීමේ හැකියාව තියෙන්න ඕන. එහෙම නැත්නම් ඕගොල්ලෝ පොහොර හදන කෙනෙක්ගෙන් පොහොර අරගෙන ඕගොල්ලෝ මේ ඒවා පාවිච්චි කරන්න එළවලුවකට දාලා එළවලු වගාවකට දාලා ඒවා පාවිච්චි කරන පුද්ගලයෙක් වෙන්න තේරුමක් නැතුව මේක පටන් ගන්න එපා. මේක පටන් ගන්න තියෙන එකම සුසුකම තමයි ඔයාලට අමු ගොම තොග වශයෙන් ලබා ගැනීමේ හැකියාව තියෙන්න ඕන. තවත් ඕගොල්ලෝ ප්‍රශ්නයක් අහනවා අපෙන් නිරන්තරයෙන්ම. ඒ තමයි ඔයාලා මේක හදන්න අපි ගන්නවද කියලා. කලිනුත් උත්තර මේකට දීලා තියෙනවා. අපි ඔයාලගේ නිෂ්පාදන නැවත මිලදී ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ අපේ ආයතනය. එහෙම පොරොන්දුවක් ඕගොල්ලන්ට දෙන්නේ නැහැ. මොකද හේතුව ඕගොල්ලෝ අපිට දෙනවා කියලා හිතලා එහෙම නැත්නම් අපි ඕගොල්ලන්ට පොරොන්දුවක් දුන්නොත් ඕගොල්ලෝන්ගේ හදන වර්මි කොම්පෝස්ට් ටික එහෙම නැත්නම් ගැඩවිලුන් අපි නැවත මිලදී ගන්නවා කියලා ඒක දිගටම කරන්න ඕන. ඒක දිගටම කරන්න බැරි වුණොත් මම ඕගොල්ලන්ට බොරුකාරයෙක් වංචාකාරයෙක් වෙනවා. ඒක නිසා අපි ඔයාලගේ පොහොර සහ ගැඩවිලුන් නැවත මිලදී ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඊට පස්සේ ඒක ලොකු ප්‍රශ්නයකට මම මැදිහත් වෙනවා. මට මිලදී ගැනීම යම් දවසක නවත්තන්න සිද්ධ වුණොත් මොකද
ඔයාලා යම් කෙනෙකුට දෙන්න හදනවා නම් එකක් ඒක උසස්ම ප්‍රමිතියෙන් තියෙන්න ඕන. අනිත් එක ඕගොල්ලෝ විශාල පරිමාණයේ ප්‍රොජෙක්ට් කරන්න වෙනවා. එතකොට ඒ වගේ ලොකුවට ආයෝජනය කරලා එහෙම බලාපොරොත්තුවක් තියන් ඉඳලා ඒක ඕගොල්ලන්ට කරගන්න බැරි වුණොත් ඒක ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙනවා. ඉතින් ඒක නිසා මම සෑම විටම ඕගොල්ලන්ට කියන්නේ ඕගොල්ලෝ ස්වාධීන ව්‍යවසායකයෙක් වෙන්න. මොකද මේක ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් ඕගොල්ලොන්ට යන්නේ නැහැ. රුපියල් 2900යි මේ ට්‍රේනින් එකට යන්නේ. එතකොට මේ පණුවෙක් ආසන්න වශයෙන් රුපියලක් වගේ මුදලකට තමයි පණුවෙක් ලබා දෙන්නේ. පණුව ලක්ෂ ගාණක් ගත්තත් එහෙමයි. පණුව 2-3000ක් ගත්තත් එහෙමයි. ඒක නිසා මේ අවස්ථාවේ ප්‍රයෝජනේ අරගෙන ඕගොල්ලෝ ස්වාධීනව මේක නිෂ්පාදනය කරලා පොඩි පරිමාණයෙන් පටන් ගන්න, ටික ටික වැඩි දියුණු කරගන්න. අපේ ට්‍රේනින් එකට ඇවිල්ලා මේක හරියටම ඉගෙනගෙන ඉවර වෙලා ඔයා ස්වාධීන ව්‍යවසායකයෙක් වෙන්න. මේක ලෝකේ තියෙන හොඳම කාබනික පොහොරනේ. ඒක නිසා ඒක හදලා ස්වාධීන ව්‍යවසායකයෙක් වෙන්න වෙලා ඉතාමත් හොඳ සාර්ථක ගොවියෙක් වෙන්න කියලා අපි ආරාධනා කරමින් අපි සමු ගන්නවා.